දන්නවද ලංකාවේ ඉකොනොමි වලට ඒ සාමාර්ථ කීයක් තියෙනවද? පර්සන්ටේජ් එකක් විදිහට ගත්තොත් 100ට 8යි. ඒ කියන්නේ 100ක් විභාගෙ ලිව්වොත් ළමයි 8 දිනක් විතරයි ඒකක් ගන්න. එහෙනම් ඒ 100ට 8 ගොඩට වැටෙන්න සාමාන්‍ය කැපකිරීමක් කරලා හරියන්නේ නැහැ. හැමෝම එක වගේ වැඩ කරනවා. හැබැයි ඒ 100ට 8ට යන්න නම් අනිත් ළමයෙක්ට වඩා යම්කිසි වැඩිපුර කැපකිරීමක් කරන්න වෙනවා. මේ කතාවත් එක්ක මට මතක් වෙන්නේ ලෝකේ විශිෂ්ට පැසිපන්දු ක්‍රීඩකෙක් ඉන්නවා මයිකල් ජෝඩන් කියලා. එයාලගේ ටීම් එක ප්‍රතිවාදී කණ්ඩායමක් ඉදිරියේ ඉතා දරුණු විදිහට පරාජයට ලක් වෙනවා. මෙයාලා ඊට කල්පනා කරලා බලනවා ප්‍රතිවාදී කණ්ඩායම දිහා බැලුවාම එයාලා අපි වගේම ප්‍රැක්ටිස් කරනවා. එයාලටත් ඉන්නේ අපිට වගේම කෝචස්. එයාලත් අපි වගේ ඇඟපත තියන අය. අපි එයාලට වඩා වැඩියෙන් යමක් කරන්න ඕනේ කියලා පටන් ගන්නවා concept එකක්. The breakfast club කියලා. එයාලා හැමදාම උදේ 5ට නැගිටලා පැයක් ප්‍රැක්ටිස් කරනවා වැඩිපුර. මේක දවසක් දෙකක්ද නෑ. සතියක්ද නෑ. දවස් 365ෙම එයාලා උදේ 5ට නැගිටලා ප්‍රැක්ටිස් කරනවා. එහෙම ප්‍රැක්ටිස් කළා තමයි එයාලගේ ටීම් එක ලෝකෙ ඉදිරියටම ආපු පැසිපන්දු කණ්ඩායම වඩපත්. ඒ නිසා ඔයාලත් මතක තියාගන්න සාමාන්‍ය ළමයෙක් කරන වැඩ ටික කරලා මේ 108 ගොඩට නම් වැටෙන්න හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඊට වඩා වැඩිපුර යමක් කරලා අනිවාර්යෙන් ඒ ඇචීව්මන්ට් එකට යන්න.